වසන්ත සමරසිංහල විපක්ෂයේදී බොරු කිව්වෙම නෑ කියලා කියන්නේ. පොඩ්ඩක් අනේ අහමුකෝ මේක ආපහු. මාර ජොලි කතාවක්. රුපියල් 40ට දෙන්න පුළුවන් පෙට්‍රල් ලීටර 140ට ලබා දෙමින් ඉන්දියන් ඔයිල් සමාගම රුපියල් 100කට ආසන්න ලාභයක් ලබන එක ලීටරයකින් 140කට වැඩි තෙල් සැපයීම කර සපයන ඉන්දියන් ඔයිල් සමාගම අද අසීමිත ලාභ ලබනවා මේ ආණ්ඩුවේ ආශිර්වාදයෙන්. අපි කියන්නේ වහාම තෙල් මිල අඩු කරන්න. ඊළඟ අයවැයෙන් මේ රටේ සමස්ත පෞද්ගලික අංශ සේවකයන්ට 140කින්වත් පඩි වැඩි වෙන්නේ. 85ට සීනි දෙන්න පුළුවන්කම තියෙද්දි අද 135ට මිනිස්සුන්ට සීනි දෙන්නේ. රුපියල් 45ක් අද ආණ්ඩුව මේකෙන් යාළුවන්ට දීලා තියෙනවා. විපක්ෂණ කාලේ බොරු කියලා නැද්ද? ඒක බොරුවක් කියන්නේ නෑ කියන්න බොරු කියලා විපක්ෂණේ ආණ්ඩුව මිනිස්සුන්ට බත් වේල කන්න දෙන්න වී මෝල් ටික තියෙන වී ටික එන්න නරන් කියන්න එපා. රයිට් වී වල මිල මෙච්චරයි මේ තැන් වල මෙච්චර වී තියෙනවා නම් දෙන්න කියලා. දෙන්න බෑ. ගිය ආණ්ඩුවෙන් වහවෙච්ච තෙල් මිල සූත්‍රය මේ ආණ්ඩුවට රහ වෙලා දැන්. දවස ගානේ බඩු මිල වැඩි වෙනවා. සතිය ගානේ බඩු මිල වැඩි වෙනවා. හැබැයි පඩි වැඩි වෙන්නේ නෑ. මොන කයියක්ද මේ ගහන්නේ? මොන ආහාරය කරනවා කියපු දේවල් නොකර ඉන්නවද? කරනවා කියපු දේවල් නොකර තියනවද? අපිට කියපු බොරුවක් කියන්නේ නැතුව බොරු කියනවා යන්න එපා. මාධ්‍ය සාකච්ඡාවක් කියුවා. මම උදේට ඕන ඔබ ගම්මකට යන්නේ. මාධ්‍ය සාකච්ඡාවක් කියුවා. මම අභියෝගය බලන්න මම අභියෝගය බලන්න. මාධ්‍ය සාකච්ඡාවක් බාරගත්තනේ අභියෝගය. මම අභියෝගය බාර ගන්නවා. මේ ණය ප්‍රතිහුගත කිරීමෙන් බැංකුව වැටෙනවක. බැංකුව බංකොලොත් වෙනවා කියලා කිව්වා. හරි. දැන් හැබැයි ඒකට ඒ බැංකුව ණය ප්‍රතිහුගත කරන්නේ කියලා නෑ. බිලියන 2500ක් කපන්න මේ හදන්නේ. බැංකු පද්ධතිය වැටෙනවා. රක්ෂණ සමාගම් වැටෙනවා. සේවක අර්ථසාධක කර්මදල බාරකාර අංගුල සේවකයන්ගේ 120ක් සල්ලි නැති වෙනවා. ලක්ෂ 30ක් මිනිස්සුන්ගේ සල්ලි. රාජපක්ෂගේ පොඩි පුතාගේ බල්ලයි කරේ තියෙන පවුන් 90ක චේන් එකක්. පවුන් 90යි. කාගේ සල්ලිද හොරකම් කරපුවා? රොකට් යපු මෑන් නේ. පොඩි පුතා. රොකට් රෝහිත ඕන් බාපු තැන්. කොඩිය ගාලා චීනේ රොකට් එකේ ඩොලර් මිලියන 332ක් වියදම් කරා කිව්වා. අද චීනෙත් තෝන කොඩිය රොකට් එක ගිය තැන කොහෙද කියලා. මු ගණන් පෙල්. ගණන් පෙල් ඕ ලෙවල්. ඕ ලෙවල් ගණන් පෙල් ගැන කලා කරන්නවත් දෙන්නේ නඩුම ගානේ. කොහොමද මු රොකට් සයන්ස් ගැන කතා කරන්නේ?